දෙන්නෙක් කසාද බඳින්න ඕනේ අවුරුදු 30ට කලින්ද අවුරුදු 30ට පස්සේද? ලෝකය පිළිගන්න ක්‍රමේ නම් අවුරුදු 30ට කලින්වත් 30ට පස්සෙවත් නෙමෙයි. දෙන්නම ස්ථාවර වුණාට පස්සේ. දෙන්නගේ විශ්වාසය බැඳිච්ච දවසේ. නමුත් අපේ රටේ අවුරුදු 22 පැන්න ගමන් ගැහැණු ළමෙක් නම් කසාද බඳින්න කියලා බල කරනවා. ඒකට මෙහෙම දේවලුත් කියනවා. ලස්සන තියෙන කාලේ කසාද බඳින්න ඕනේ. පරක්කු වෙලා කසාද බැන්දොත් දරුවෝ ලැබෙන්නේ නැහැ. කසාද බඳින්න කෙනෙක් හොයාගන්න බැරි වෙයි. කොච්චර ඉගෙන ගත්තත් අන්තිමටම කුස්සියටම තමයි. මේ වගේ කතා කියලා කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගේ ඔළුව වෙනස් කරන්නෙම ගොඩක් වෙලාවට නෑදෑයි. එහෙම නැත්නම් අසල්වාසී. මේ පීඩනය දරා ගන්න බැරිම තැන දෙන්නේ කසාද බැන්දම කියමුකෝ. ආර්ථික වශයෙන් හරි සමාජීය වශයෙන් හරි ලිංගිකත්වයෙන් හරි මොකක් හරි ගැටලුවක් ආවොත් මේ කිසිම කෙනෙක් ඒ කිසි දෙයකට ඉදිරිපත් වෙන්නේ නැහැ. අන්තිමටම කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගේ ජීවිතයක් විනාශ වෙලා තමයි නතර වෙන්නේ. මොකද ගොඩක් වෙලාවට අවබෝධයක් නැතුව, දාවරත්වයක් නැතුව, අනික් කෙනාගේ ලිංගිකත්වය පිළිබඳව කිසිදු අවබෝධයක් නැතුව සිද්ධ වෙන විවාහයන් ගොඩක් වෙලාවට නතර වෙන්නේ ඩිවෝස් එකකින්. අපේ රටේ තියෙන තවත් ප්‍රශ්නයක් තමයි කොල්ලෙක් කෙල්ලෙක් ලස්සනට විවාහ ජීවිතයක් ගත කරනවා නම් මේ දෙන්නගේ ජීවිතේට කී දෙනෙක් ඇඟිලි ගහනවද? ඒ දෙන්නගේ ජීවිතේ කිසිම ප්‍රශ්නයක් නැත්තම් බලේ